සත පහක්වත් වින්ඩෝස් නොකර වනස්බෙට් ප්ලේ කරමු part 2. ඉතින් මම මේකේ ඔයාලට ගෙනාපු කලින් වීඩියෝ එක කියන්නේ part 1 වීඩියෝ එකේදී මම ඔයාලට කිව්වා කොහොමද සත පහක්වත් නොදා වනස්බෙට් පටන් ගන්න නිසා ඒ නොමිලේම හම්බෙන පොඩි සල්ලි මුදලින් කොහොමද ඒක ලොකු සල්ලි මුදලක් කරගන්නේ සහ එහෙම නැත්නම් ඒ හම්බෙන සල්ලි මුදල එකපාරව විත්ඩ්‍රෝ කරගන්නේ කොහොමද? ඒ වගේ දේවල් ගොඩක් මම කියලා දුන්නා. ඇත්තටම විත්ඩ්‍රෝ කරන්න හැටි නම් කියලා දුන්නේ නැහැ. නමුත් විත්ඩ්‍රෝ කරන වීඩියෝ මම ගෙනල්ලා තියෙනවා. ඒක බලන්න ඔයාලට පුළුවන්. කලින් වීඩියෝ වල වගේ බලන්න කරගන්න. ඉතින් මේක part 2 විදිහට මම වීඩියෝ එකක් ගන්න හිතුවේ. මේකේ ගොඩක් අයට කොමන්ට් ප්‍රශ්න වගේක් ඇති වෙලා තිබ්බා. ඒවට උත්තර විදිහට තමයි මම ගෙනාවේ මේක. ඉතින් මේක ඔයාලට දැන්වත් පටන් ගන්න පුළුවන්. අලුතින් බලන කෙනෙක්ට පළවෙනි වීඩියෝ එක බලන්න ඕනෙත් නැහැ. කැමති නම් බලන්න, කැමති නම් බලන්න ඕනේ නැහැ. නැත්නම් ඔයාලට පුළුවන් මේකත් එක්ක වීඩියෝ එකත් එක්ක එකතු වෙලා වැඩේ කරන් යන්න. මම කියලා දෙන්නම් කොහොමද කරන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් කියන්න ඕනේ අර කලින් කිව්වනේ ගොඩක් අයට කොමන්ට් ප්‍රශ්න වගේක් ඇවිල්ලා තිබ්බා කියලා. ඉතින් මොකක්ද ඒ කොමන්ට් ප්‍රශ්නේ? කොමන්ට් ප්‍රශ්න තමයි ගොඩක් අය අහලා තිබ්බා. ඕකෙන් සල්ලි හම්බෙන්නේ නැහැ. ඕක එන්නේ හරිම කලාතුරකින්. ඔන්න ඔය වගේ දේවල් ටිකක් කියලා තිබ්බා කට්ටිය. කට්ටියක් කියලා තිබ්බා මටත් හම්බුණා. එහෙම කියලා තිබ්බා. සමහර අය කියලා තිබ්බා විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද? ඔන්න ඔය වගේ දේවල් අහලා තිබ්බා. සමහර අය අහලා තිබ්බා කොහොමද අපි මේක හොයාගන්න. ඇත්තටම දැන් මේක ඇත්තෙවත් නැහැනේ කියලා. ඇත්තටම මේක තියෙනවා. කලින් මෙන්න මේක තිබ්බේ මෙන්න මේ ඕල් ගේම් කියන එක යටතේ ඔයාලට පේනවා ඉතින් මෙතන ඕල් ගේම් කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ ඕල් ගේම්ස් කියන එක යටතේ තමයි මේක තිබ්බේ. දැන් ඔයාලට ඒ ඕල් ගේම් කියන එකට ගියාන් පස්සේ ඔයා එතන අර මං ඊතලෙන් පෙන්නපු එක ක්ලික් කරලා ගිහින් බලන්න. ඕල් ගේම් කියන එකට ගියාන් පස්සේ මෙන්න මෙතන උඩම දෙවැනියට වගේ එක තිබ්බා ෆ්‍රී කියලා. දැන් මෙතන නිව් කියලා තියෙන්නේ. නිව් ඩිමෝ කියලා තියෙන්නේ. අන්න ඒ වගේ මෙතන තිබ්බා. කලින් ෆ්‍රී කියලා එකක්. ඉතින් එන්නේ ෆ්‍රී කියලා එක යටතේ ස්පින් වීල් කියලා එකක් තිබ්බා. දැන් ඒ ස්පින් වීල් එක නැහැ. නමුත් ඔයාලා හිතන් ඉන්න ඇත්තටම නැහැ කියලා හිතුවට ඒක තියෙනවා. ඉතින් මේක මටත් පෙන්නුවේ යාළුවෙක් තමයි. ඇත්තටම එතකම මමත් දැනගෙන හිටියේ නෑ. පස්සේ මට වීඩියෝ එකක් කරන්න වෙලාවක් තිබුණේ. ඒකයි මම මේ මාස ගානකට පස්සේ ආයෙම වීඩියෝ කරන්න පටන් ගත්තා. YouTube channel එක කරන්න පටන් ගත්තා. මොකද වෙලාවක් තිබ්බේ නෑ. නමුත් දැන් මං හිතුවා ටිකක් වෙලාව තියෙන වෙලාවට හරි මේක කරන්න ඕනේ කියලා. ඉතින් මං ඉස්සරහට වනස්පෙට් ගැන වීඩියෝ ගේනවා. සෙට් වෙලා ඉන්න වනස්පෙට් විතර නෙවෙයි සල්ලි වෙන හැම ක්‍රමයක් ගැන මං ගේනවා. ඉතින් දැන් කොහොමද මෙන්න මෙතනට යන්නේ? ඉතින් ඔයාලට දැන් මෙතන නෑනේ. ඕල් ගේම් කියන එක යටතේ නෑ. දැන් අර මම මෙතනට යන්නේ කොහොමද කියලා කිව්වොත් ඔයා පළවෙනිට පෙන්න ඕනේ. ඔයාලගේ මුලින්ම වනස්බෙට් ඇප් එකට ගාපුව ගමන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්වන්නේ. ඉන්ටර්ෆේස් එකේදී ඔයාලට පුළුවන් මෙන්න මේ ඕල් ගේම්ස් කියන එකට යන්න. මෙන්න මේ ඕල් ගේම්ස් කියලා මේ තියෙන නිල් පාටට තියෙන ඕල් ගේම්ස් කියන එකට යන්න. ඔයා හොඳට බලා ගන්න. මෙන්න මේ පොපියුලර් කියන එක යටතේ මෙන්න මේ ඕල් ගේම් කියන එකට යන්න. ගියයින් පස්සේ මෙන්න මෙතන උඩම කලින් නම් තිබ්බ උඩම මෙන්න මෙහෙම ෆ්‍රී කියලා ඔයාලට තිබ්බ මෙහෙම ඔප්ෂන් එකක්. දැන් ඒක නැහැ. හැබැයි දැන් කොහොමද යන්නේ? හරිම සරලයි. ඇත්තම දෙයක් ඇත්තම නෑ. මෙන්න මෙතන මේ යටම ඔයාලට පේන නැති ඕල් ගේම් එකට හැබැයි බෝනස් කියලා තියෙනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපු ගමන් බූම් මෙන්න ලකී වීල් කියන එක තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේක තමයි අපි කලින් කරකවපු ලකී වීල් එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ ලකී වීල් එකට ගිහිල්ලා කරකවන්න. ඔයාලට පේන නැති ලකී වීල් එකට ගියාන් පස්සේ මේක ලකී වීල් එක ඔයාලට කරකවන්න ස්පින් එකක් ෆ්‍රී තියෙනවා කියලා තියෙනවා. ඉතින් මුලින් යන කෙනෙක් නම් ස්පින් 5ක් ෆ්‍රී හම්බෙනවා. හැබැයි ස්පින් 5 ඔයා එකපාර කරකුවත් මම හිතන්නේ ඇත්තට මුදලක් එයි කියලා. මොකද ගොඩක් අය කියලා තිබ්බනේ සල්ලි හම්බෙන්නේ නැහැ කියලා මේකෙන්. සල්ලි හම්බෙනවා. නමුත් ඔයාලා හිතන්න එපා අද ගිහිල්ලා අදම හම්බෙනවා කියලා. ඉතින් මේක ටිකක් කරකවන්න ඕනේ. ඒ කියන්නේ පැය 24 න් පැය 24 හම්බෙන්නේ. දැන් ඔයා හිතන්න අද හවස 4ට ඔයා කරකවුවා කියලා. ආයෙම ඔක වැඩ කරන්නේ. හෙට හවස 4ට තමයි ඔයාට ආයෙම මේ ස්පින් එක හම්බෙන්නේ. ආයෙම ඊළඟ දවසේ 4ට. ඔයා 4න් නෙමෙයි දැන් 4ට තියෙනක ඔයා 5ට කරකවුවොත් ආයෙ ඊළඟ දවසේ 5ට තමයි වැටෙන්නේ. හරිද? ඒ වගේ පැය 24ක් කවුන්ට් කරන පස්සේ ඔයාට ආයෙ මෙන්න මෙතන ස්පින් වීල් එකේ ස්පින් එක ෆ්‍රී හම්බෙනවා. ඉතින් මෙන්න මේ ස්පින් වීල් එක හම්බෙන ෆ්‍රී එකේ මෙන්න මෙතන ෆ්‍රී බෙට් කියන මේ තියෙන ෆ්‍රී බෙට් කියලා තුනක් ඔන්න ඔය තුනෙන් එකක් ආවොත් විතරයි ඔයාට නොමිලේ මුදලක් හොයාගන්න පුළුවන්. ඒකත් හොයන්න ඔයා මේක ඇතුලේ තියෙන ගේම් එකකට යනවා. ඒ ගේම් එක ප්ලේ කරලා වින් කරන්න ඕනේ. වින් කරොත් තමයි ඒකෙත් ඔයාලට සල්ලි හම්බෙන්නේ. එහෙම නැත්නම් ඒකේ සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි ඔයාලා හිතන්න එපා දැන් මේ කිව්ව ගමන් අපෝ මේක කරන්න බැරි වෙන්නේ කියලා. නෑ මමත් මේකේ රුපියල් 10000 5000 හොයලා තියෙනවා. 15000 ගන්න හොයලා නෑ. බොරු කියන්න ඕනේ නැහනේ. මම මේකේ 10000 ගණන් සෝරි 1000 5000 මේ 5000 ගණන් හොයලා තිනවා ෆ්‍රී බෙට් එකෙන් විතරක්. අර දෙයි බෙට් එක වැටෙන විදිහට. සහ ඒක සමහර ඒවා මේ සාමාන්‍යයෙන් 1000ක් වගේ තමයි උඩරිම ගොඩක් වෙලාවල් ලැබෙන්නේ. අනිත් ඒවා මම ඇත්තටම ටිකක් අප් කරගත්ත ඒවා. අප් කරගත්ත කියන්නේ ඒකම ප්ලේ කරලා අප් කරගත්ත ඒවා. ඉතින් ඒ වගේ පොඩි ගාණක් වැඩි කරගෙන මම නම් කරන්නේ විඩ්‍රෝ කරන එක මම වැඩි තියාගෙන ඉන්නේ නැහැ. මම කරන්නේ ටක් ගාලා විඩ්‍රෝ කරන එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඒක ඔයාලා කැමති විදිහට කරන්න පුළුවන්. නමුත් මම කියන්නේ ඔයාලා පුළුවන් තරම් මේකේ පොඩි ගේම් එකක් ගහගෙන අයින් වෙන තරමට හොඳයි. මොකද මේක ඔයාලට ස්ටේබලයිස් විදිහට කරගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාලා දන්නවා ඒක. ඉතින් මේ ඒක නිසා ඔයාලට
මොකක් හරි කරලා ඔයාලා සල්ලි දාලා හරි සල්ලි නොදා හරි මේක කරලා ඔයාලට සල්ලි කීයක් හරි හම්බුනොත් මේක වැඩි වෙලාවක් තියාගෙන ඉන්න එපා. ඔයාලා පුළුවන් තරම් ඔයාලගේ සල්ලි ආරක්ෂා කරගන්න ඕන නිසානේ. නිසා ඔයාලා ගොඩක් දුරට විඩ්‍රෝ කරගන්න එක තමයි මම නම් තියෙන විදිහට හොඳම ඔප්ෂන් එක. ඉතින් වැල් බයිලා වැඩක් නැහැ. අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකේ කතා කරමු. ඉතින් මෙන්න මේ මං කිව්වා වගේ ෆ්‍රී බෙට් ඔයාලට එන්න ඕනේ. මෙන්න මේ ෆ්‍රී බෙට් උනාවේ නැත්නම් ඔයාලට කිසිම වෙලාවක නොමිලේ මුදල් දිනා ගැනීමේ අවස්ථාවක් නැහැ. ඉතින් මෙන්න මේ ස්පින් වීල් කියන ස්පින් ෆෝ ෆී කියලා තියෙන්නේ. මෙන්න මේ යට එක මේ ඔබන්න එපා. ඒකේ ඔයාලට ඉන්ෆෝමේෂන් ඕන නම් බලා ගන්න පුළුවන් තොරතුරු. ඒ අරගෙන ඕන ඔයා මෙන්න මේ නිල් පාට එක තව ඔබන්න ඕනේ. මම දැන් නිල් පාට එක ඔබලා පෙන්නන්නම්. ඕන දැන් මම ඔබනවා බලමු අපිට කරකිලා මොකක්ද දෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ ෆ්‍රී බෙට් කියන එක ආවොත් ෆ්‍රී බෙට් කියන එක ආවොත් අපිට හම්බ වෙනවා ෆ්‍රී බෙට් එකක්. ඒ කියන්නේ මොකක් හරි එයාලා විසින්ම දෙන ගේම් එකකට තමයි අපිට හැම ගේම් එකකටම ෆ්‍රී බෙට් එක හම්බෙන්නේ. අන්න මට ආවා රීස්පින් එකක්. දැන් ඔන්න මෙතන ආයේ වින් එක ගන්න. මේ වීඩියෝ කරන වෙලාවේදී ආපු එක හොඳයි මට ඔයාලට පෙන්වන්න පුළුවන් නිසා. දැන් මෙතන ආයේ වින් එක. දැන් ගොඩක් අය හිතනවා දැන් මෙතන මට සල්ලි හම්බුණා කියලා. සල්ලි හම්බෙලා නෙමෙයි මේ තියෙන්නේ. මේ වින් කියලා තියෙන ඒවා දෙකක් තුනක් තියෙනවා. එකක් තමයි මෙහෙම වින් කියලා පෙන්නනවා. ඔයාලට ආයෙම ස්පින් එකක් ආව. මෙන්න මේක තියෙන්නේ රීස්පින් එක. කියන්නේ තව ස්පින් එකක් ඔයාලට හම්බුණා කියන එක. හරිද? ඔයාලට ඕනම් පුළුවන් දැන් ස්පින් එක කරගවන්න. නැත්නම් ඔයාලට පස්සේ උනක් කරගවන්න පුළුවන්. කැමති නම් දැම්ම කරගවන්න. ඉතින් මෙන්න මේකටත් වින් කියලා පෙන්නනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒ කියන්නේ දෙගුණයක්. ඒ කියන්නේ ඔයාලා ඊළඟට බෙට් කරන එකට ඒකත් දෙගුණයක් කියන්නේ ඒක ගේම් එකකට විතරයි. අදාළ ගේම් එකකට විතරයි. ඒ ගේම් එකට ගිහිල්ලා ඔයාලා ප්ලේ කරොත් සමහරට හිතන්නවා ලොස් වුණා කියලා. ලොස් වුණොත් සමහරවිට ඒකේ 150ක් දෙන ඒවා තියෙනවා. සමහරවිට දෙගුණයක් වැඩි වෙලා. ඒ කියන්නේ රුපියල් 100ක් දාලා රුපියල් 100ක් වින් කරොත් ඒක 200ක් වෙලා ලැබෙනවා. සමහර ඒවා තියෙනවා රුපියල් 100ක් දාලා පරාදුනොත් වර රුපියල් 50ක් ආයි රිෆන්ඩ් වෙනවා. ඔන්න ඔය වගේ ඒවත් මෙන්න මේ ලකි විල්ලෙන් හම්බ වෙනවා. අන්න ඒවටත් මෙන්න මේ වගේ වින් කියලා වැටෙනවා. හැබැයි ඒක වින් කියලා වැටුණාට ඒක නෙමෙයි ෆ්‍රී බෙට් එක කියන්නේ. ෆ්‍රී බෙට් එක කියන්නේ ෆ්‍රී බෙට් කියලා මෙතන ලොකුවට වැටෙන්න ඕනේ. අන්න එහෙම වුණොත් විතරයි ඔයාලට සල්ලි හම්බෙන්නේ නොමිලේ මුදල් දිනා ගැනීම හැකියාවක් ලැබෙන්නේ. අන්න ඒක හොඳින් අවධාරණය කරගන්න මේ වෙලාවේ. ඒක හොඳට මතක තියාගන්න. ඒක තමයි ප්‍රධානම දේ. ඉතින් මෙන්න මේ වින් කියන එක ආවම ඔයාලට පුළුවන් ඕන නම් කැමති නම් දැන් ආයෙම ස්පින් එක කරන්න නැත්නම් පස් වෙලාවක් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මම දැන් කරන්න ඕනේ කියලා. මම ස්පින් ෆෝ ෆී කියන එක දීලා මම ඔන්න ආයෙම ස්පින් කරගන්නවා. පොඩ්ඩක් ස්ලෝ ගණන් ගන්න එපා. හරි ඔන්න ස්පින් වුණා. හරි. මෙන්න තියෙනවා. මෙන්න මේක තමයි ගොඩක් වෙලාවට ගොඩක් අය දෙන්නේ better luck next time. ඒ කියන්නේ luck එකක් මට මේ වෙලාවේ නැහැ. ඒ ඊළඟ පාර try කරන්න කියලා තමයි යා කියන්නේ. ඉතින් මෙන්න මේ වගේ එනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ යට කවුන්ට් වෙනවා වෙලාවක අර මං කිව්වේ පැය 24න් පැය 24 මේක රීස්ටෝර් වෙන්නේ කියලා. ඉතින් මෙන්න මේක රීස්ටෝර් වෙන වෙලාවට කියන්නේ දැන් මං කරකවන වෙලාව මම මේ වීඩියෝ එක කරන්නේ හවස 4:55ට. ඉතින් ඒ කියන්නේ හවස 4:50 ඊළඟ දවස් හවස 4:55ට තමයි මේක මට ආයෙම ඕපන් වෙන්නේ. ඉතින් අන්න ඔහොම තමයි ඕක ඔයාලට කරකවන්න තියෙන. ඉතින් කරකවූ ඵලයට පළවෙනි පාර හම්බෙන්නේ නැහැ. සමහරවිට වාසනාවක් තියෙනවා නම් පළවෙනි පාර හම්බෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ටිකක් කරකවන්න වෙයි. ගොඩක් දුරට කරකවන්න වෙනවා. මටත් මේ ගිහිල්ලා මං කරකව පළවෙනි පාර මට හම්බුනේ නැහැ. ඒ වගේම ඔයාලට හම්බෙන්නේ නෙකුත් නැහැ. ඒක නිසා හිතන්න එපා කිසිම දෙයක් ලේසි කියලා. මේ ලෝක කිසිම දෙයක් ලේසියෙන් හම්බෙන්නේ නැහැනේ. ඉතින් ඔයාලා ඒක මුලින්ම දැනගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් කරකවන්න. ඔයාලා ගතින් පයින් යන්නේ නැහැ. ඔයාලා පැය 24ට එකපාරක් යන්න. ඔයාලා 7-5ක්වත් ඔනෙක්ස්පෙක්ටඩ් එකට දාන්න ඕනේ. ඔයාලා account එකක් හදන්න. account එක හදන ගැන වීඩියෝ එකක් මම කලින් දාලා තිබ්බා. මං හිතන්නේ channel එකේ තාම ඇති. එහෙම වුණොත් ඒක බලලා හදාගන්න. නැත්තම් මම account හදන වීඩියෝ එකක් මං හෙට අරන් එනවා. ඒ හෙට අරන් එන වීඩියෝ එක බලලා ඔයාලා ඒක කරගන්න. account එකක් නැත්තම් විතරයි. account එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාලට කරන්න පුළුවන්. අලුත්ද පරණද කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි මං හිතන විදිහට මට නම් තේරෙන විදිහට ඔයාලා අලුත් account එකක් හදන තරමට ගොඩක් දුරට benefit තියෙනවා. ඉතින් ඒක කැමති නම් කරන්න කැමති නම් නොකර ඉන්න. අලුත්ින් හදන එක benefit තියෙනවා. ඒ වගේම ගොඩක් අහලා තිනවා account ගොඩක් හදුවට කමක් නැද්ද එක phone එකකින් සහ එක ID එකකින් බෑන් වෙන්නේ නැද්ද? නෑ එහෙම කිසිම දෙයක් වෙන්නේ නෑ. මම ඒක ගැන වීඩියෝ එකක් account එක හදන වීඩියෝ එකේදී කියන්නම්. ඒක අනිවාර්යෙන් බලන්න. ඉතින් මේකෙදි ඔයාලට කියන්න තියෙන්නේ මෙන්න මේ ෆ්‍රී බෙට් එක සම්බන්ධව මෙන්න මේ ටික තමයි. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ පැය 24 පැය 24 ගානේ කරකවන්න. අඩුම ඔයාලට මාසයක් ඇතුළත අනිවාර්යෙන් එකක් එනවම තමයි. ওই පැය 24 පැය 24 ගානේ කරකවන්න අනිවාර්යෙන් එනවම තමයි. මට එහෙම ඇවිල්ලා තියෙනවා. මට සමහරවිට මාසෙ දෙක ඇවිල්ලා තියෙනවා. මාසෙ එකක් ඇවිල්ලා තියෙනවා. අඩුම නම් මාසෙට මට ගොඩක් වෙලාවට එකක් විතර එනවා. සමහර වෙලාවට එන ඒවායි සමහර ඒවා රුපියල් 200යි 300යි සමහර ඒවා 700යි සමහර ඒවා 1500 ගණන් මට හම්බෙලා තියෙනවා. 1800 ගණන් හම්බෙච්ච එකකුත් තියෙනවා. ඔය වගේ හම්බෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඕන නම් ඒ මුදල ඒ වෙලෙම උනත් විඩ්‍රෝ කරන්න පුළුවන්. හරිද? කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේකට ඩිපොසිට් කරලා තියෙන්න ඕනේ නැහැ. කිසිම දෙයක් ඕනේ නැහැ. විඩ්‍රෝ කරන්න පුළුවන්. හැබැයි ඔයාලා ඩිපොසිට් කරලා නැත්නම් ඒජන්ට් කෙනෙක් කරා ඒජන්ට් කෙනෙක්ට විඩ්‍රෝ කරන්න බෑ. ඒ කියන්නේ ඒජන්ට් කෙනෙක්ට විඩ්‍රෝ කරන්න බෑ. නමුත් ඔයාලට වෙන ක්‍රම තියෙනවා. ඒ කියන්නේ ඔයාලට පුළුවන් වගේ Binance එකට විඩ්‍රෝ කරගන්න වගේ ඔප්ෂන් මේකේ තියෙනවා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේකට
විඩ්‍රෝ කරගන්න. හැබැයි ඒජන්ට් කෙනෙක්ට විඩ්‍රෝ කරගන්න බෑ. ඒකත් හොඳට මතක තියාගන්න. ඒ කියනවා අලුතින් හදලා account එකක් ඒ account එකෙන් ඒජන්ට් කෙනෙක්ට කියලා ඩිපොසිට් එකක් කරගෙන නැත්නම් ඔයාට ඒකෙන් විඩ්‍රෝ කරන්න බෑ ඒජන්ට් කෙනෙක්ට කියලා. හරිද? නැත්නම් ඔයාලට පුළුවන් විඩ්‍රෝ කරන්න ඔප්ෂන් ඕනනම් තියෙනවා. ඒ ඔප්ෂන් වලින් කැමති කතෝරෙන් විඩ්‍රෝ කරන්න පුළුවන්. විඩ්‍රෝ කරන්න ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතන්න එපා. කිසිම ප්‍රශ්නයක් එහෙම නැහැ. ඉතින් ඊට අමතරව ඔයාලා දැනගන්න තියෙන දේවල් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ කමෙන්ට් වලට මම රිප්ලයි කරනවා. හැම කමෙන්ට් එකකම රිප්ලයි කරනවා. හැම එකම බලනවා. ඉතින් මොකක් හරි තියෙනවනම් දාන්න. මට පුළුවන් විදිහට මම උදව් කරනවා. ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ 1xbet සතපහක්වත් ඩිපොසිට් නොකර කරන එකේ කතන්දරේ. ඉතින් මේක ඔයාලටත් try කරලා බලන්න අනිවාර්යෙන් එනවා. ඉතින් මම තව දෙයක් කියන්නම්. මේ ස්පින් එක කරකවන්න හොඳම වෙලාවල් හොඳම ටයිමින් මොනවද? මම දැකලා තියෙන විදිහට හොඳම ටයිමින් තමයි සාමාන්‍යයෙන් මට හම්බෙලා තියෙන වෙලාව තමයි හවස 4යි කාලත් හවස 5යි කාලත් අතර ගොඩක් දුරට මට හම්බෙලා තියෙනවා. හරිද? ඊට පස්සේ හවස 7යි 7:00 වගේ අතර මට හම්බෙලා තියෙනවා. ඊට පස්සේ රෑ 8 9 9 10 9 9ට නෙමෙයි 10 11 වගේ අතර කාලය තුර මට හම්බෙලා තියෙනවා. එකක් 4යි කාල 5යි කාල අනිත් එක 7 7:00 අනිත් එක 9 11 වගේ කාලය අතරතුර මට ওই ෆ්‍රී බෙට් එක ගොඩක් දුරට හම්බෙලා තියෙනවා. සහ මම මේ අවස්ථාවල try කරලා බලලා තියෙනවා. try කරපු අවස්ථාවලුත් බහුතරයක් විදිහට ගත්තොත් සාපේක්ෂව මට හම්බෙලා තියෙනවා. ඉතින් මම කියන්නේ අන්නේ ටයිම් ටික ඒ ටයිම් හතරවා හොඳට බලාගෙන ඒ ටයිම් හතරට මේක කරන්න. සහ තව උදේ පාන්දරම හම්බෙන්නෙත් නැහැ. සාමාන්‍යයෙන් උදේ 7ට 8ත් වගේ අතර කාලය තුලත් හම්බෙලා තියෙනවා. ඒක ලොකුවට හම්බෙලා නැහැ. නමුත් මට අර හවස ටික අර මම කලින් කියපු හතරට ගොඩක් දුරට හම්බෙලා දෙනවා. ඒ වෙලාවල් හතර ඇතුළත ඔයා try කරලා බලන්න ගොඩක් දුරට හම්බෙන්න දින chance එක වැඩි. ඉතින් try කරලා බලන්නේ අතරතුර. ඉතින් ඔයාලා අලුතින් account එකක් හදුවොත් මම අර කලින් කිව්වා වගේ එකපාරේ කියන අලුතින් හදනකොට විතර පළවෙනි පාර විතරක් ඔයාලා free bet මෙන්න මෙතන එකයි කියලා පෙන්නන එකේ ඔයාලට පහක් හම්බ වෙනවා. ඉතින් ඒක ඔයාලට ඕන නම් අලුතින් account එකක් හදලා ගන්නත් පුළුවන්. අලුතින් account එකක් හදන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලා එහෙම account එකක් හදනවා නම් ඔයාලා මගේ ප්‍රොමෝ කෝඩ් එකත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් NNEMS කියන ප්‍රොමෝ කෝඩ් එක. ඉතින් මේ ඔක්කොම ගහන්න ඕනේ කැපිටල් ලකුණු. එකක්වත් සිම්පල් ගහන්න එපා. NNEMS. ඉතින් මෙන්න මේ තිරේ දිස් වෙනවා වගේ මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරලා ඔයාලට පුළුවන් account එක create කරන්න. ඉතින් account එක create කරනකොට benefit ගොඩක් හම්බ වෙනවා කිව්වේ නිකම් මේ හම්බ වෙන CDC බෝනස් ඒව නෙමෙයි. ඊට වැඩිය ගොඩක් benefit හම්බ වෙනවා 1xbet එක ඇතුලේ. මම මේක අත්විඳලා තිනවා. ඒක නිසා කියන්නේ කැමති නම් හදන්න, අකමැති නම් හදන්න ඕනේ නැහැ. කැමති නම් මගේ ප්‍රොමෝ කෝඩ් එක දාන්න, අකමැති නම් ප්‍රොමෝ කෝඩ් එක දාන්න ඕනෙත් නැහැ. මට ප්‍රොමෝ කෝඩ් එක දාලා ඔයාලව ගෙන්නගෙන හම්බ කරන් ගන්න වගේ මොනවක් නැහැ. නමුත් මට ඕනේ පුළුවන් තරම් ඔයාලට ගේමක් ගස්සන්න සහ මගේ YouTube channel එක පොඩ්ඩක් උඩට ගන්න විතරයි. නැතුව මට ඔයාලා මේකෙන් ලොස් කරලා සල්ලි හම්බ කරන්න උවමනාවක් නැහැ. පැහැදිලිවම කියනවනම්. ඉතින් කැමති නම් ඒක පාවිච්චි කරන්න. වැරදි හිතන්න එපා අපි කියන. ඉතින් මම ඉස්සරහට අර කිව්වා වගේ වීඩියෝ එක අරන් එන්න. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එක සම්බන්ධව කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මම ඉස්සරහට වීඩියෝ එක ගේන්නම් account එකක් හදන්නේ කොහොමද කියන එක සම්බන්ධව හරියටම විස්තරාත්මකව අරන් එන්නම්. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා.